බේල් එක. බේල් එක එක දාමට එක එක ඒවා කියලානේ දෙන්නේ. එතකොට සෙන්චරි ගෝල්ඩ් කියලා ආවා, මොහිනී කියලා ආවා, තව අලුත් බතික් ප්‍රින්ට් එකක් ආවා. එහෙම ආවා. එතකොට දවස් ගානේ කට්ටිය එළිය බිස්නස් කරනවා, ලස්සනට වැඩේ කරන් යනවා. මේක සෙන්චරි ගෝල්ඩ් එකේ. අලුත් මේක. ඔයාලා මේකත් දැන් මේ වෙනස් ඩිසයින් ටිකකින් තමයි මේ බේල් එක දෙන්නේ. රයිට්? අර දැක්කේව නෙවෙයි. මේ දවස්වල එළිය දකින දේවල් නෙවෙයි. වෙනස් මේක. මේකට සෙන්චරි ගෝල්ඩ් කියලා කියන්න පුළුවන්. මේක බතික් ප්‍රින්ට් එකක් නෙවෙයි නිසා මේනක ගෝල්ඩ් කියලා කියන්නත් පුළුවන් සාමාන්‍යයෙන් මේ රෙද්ද. නේ? බතික් කියන්නේ නෙවෙයි ලස්සන රෙද්දක්, ක්වොලිටි රෙද්දක්. සුපිරි ඩිසයින් එක. මේක තනි පාටත් එක්ක යන්නේ. වැඩි ප්‍රින්ටඩ් මොකුත් නැහැ. එතකොට මේ වගේ ඩිසයින් වලින් හොඳ ක්වොලිටි. ඒ දීපය කලබලයට වෙන්නන්නේ මොකද මේ අපේ මොණ්ඩරපතික් කී අද සෙනග විරලින්නේ. තේරෙනවනේ බණ්ඩලේ ඉන කලර් සෙට් එක අම්මි. මේක මාර ලස්සන කලර් සෙට් එකක් හැබැයි. ඔයගොල්ලන්ට වෙනසක් කරන්න පුළුවන්. හැමෝම මේ දවස්වල පෙන්නන්නේ බතික් ප්‍රින්ට් නිසා වෙන එකක් ගෙනහිල්ලා මාකට් කරන්න. මෙන්න ඩිසයින් එක ලස්සන. ඒතකොට මේ වගේ ලස්සන කලර් සෙට් ගොඩක් තියෙනවා. ඊටු ටික ඔයාලා ගිහින් පෙන්නලා මාකට් කරන්න. අපි පිටකොට ඔමැලිමන් නීතිය නම්බර 120 මොණ්ඩරපතික් විතරයි.